ඒ මිනිහා ඉන්න කියද්දිත් යන්න ඕනේ නෑනේ අම්මා. අපේ ඇස් ගෙඩි වලට පේන කන් වලට ඇහෙන හැමදේම ඇත්ත නම් ඉතින් මොනව කරන්න බැරිද? අඩු ගානේ මගේ තුවාලේ මොකද්ද කියලා බැලුවද? පේන තුවාල වලට වඩා නොපෙනෙන තුවාල පිරිමි හිත ඇතුලේ තියෙන්න පුළුවන්. අම්මා යාව සුද්ධ කරනවා. මට යාගේ ලොකු වෙනසක් පේනවා. ඒ පුරස්නෙට නම් මටත් හරි හැමං උත්තරයක් නෑ. කොහොම වුණත් ඉන්තේරුවටම එක දෙයක් සිද්ධ වෙනවා. ආණ්ඩුවේ එල ගම දෙපැත්තට කරලා මිනිස්සු වෛරකාරයෝ කරනවා. මට බය ඒ ඇලටම පැනලා මට මැරෙන්න වෙයිද කියලා. අර පරයම හැවත්. තමුන්ගේ නෝඩ හැම එකෙක්ම පරයෙක්නේ බොල. දැන් උඹ අහන්නේ මොන පරයගෙන්ද කියපන්කො බලන්න. මේ තියෙන සාක්කි. නැන්දම් මේ වාහනේ රෝද පාරවල් මිදුළු හිටින එක අතු ගාලා දාන්න පුළුවන් ඒ. හැබැයි ඕක ගෙට දාගෙන නැති වෙන පැල්ලම අතු ගාලා දාන්න ඉදල් අත්තර බැරි වෙයියෝ. හඩේ චුට්ටි මං නාකි ගෑණියෙක් බොල. ඒ වුණාට මේකද තව කෙල්ලියකුත් ඉන්නේ. වාහනේ පෙරර මහත්තයාගේ උනාට ආවේ මේ කෙල්ලගේ කොල්ලා. යකෝ උඩ පයින්නකොට හරියට කින්ද මන්ද කියලා හොයලා බල්ලා ඉඳහන්. හරියට ගාල කඩාගත්ත හරක දුවන්න වගේ නැතුව. චුට්ටයියා! ආන් අරකගේ කනේ ඇඟිල්ල වැටිලාද කොහෙද? ගිහලා අදපන්. චුට්ටයියා! කීයෝ මහන බොරෙන්කෝ බං.